හලෝ කොහොමද ඔයාලට අද බලමු මගේ එපිෂියා ක්ලියෝපැට්‍රා මේකට කියන නම හරියට මම දන්නේ නෑ තවත් නම් තියෙනවද දන්නේ නෑ මම අහලා තියෙන එපිෂියා ක්ලියෝපැට්‍රා කියලා බලන්න මම මේ ටික හදලා තියෙන විදිය මම ඔයාලට පෙන්නන්නම් හරි ලස්සනයි මේම හදලා මෙම හැන් කරාම මට කලර්ස් කීපයක් තියෙනවා හැබැයි රෙඩ් මලයි පින්ක් මලයි විතරයි මගේ ළඟ තියෙන්නේ මේකේ කලර්ස් ගොඩාක් තියෙනවා පර්පල් තියෙනවා yellow තියෙනවා yellow එකම හරි ලස්සනයි අය බයි කලර් වගේක් තියෙනවා මට නෑ මම මේ හදලා තියෙන මේ පොඩි අහක දාන කෑන් එකක මම පෙන්නන්නම් ඔයාලට මෙහෙම හදලා ඉල්ලපම හරි ලස්සනට මේක හැදෙනවා මේ බලන්නකෝ මේක ලස්සන මේකේ කුල පාට එකක් මට තියෙනවා ඒක මට තව මෙහෙම හදාගන්න බැරි වුණා මම පෙන්නන්නම් මේක ලස්සනට හැදිලා තියෙනවා පර්පල් වගේ කලර් එකක් මේකේ තියෙන්නේ ඉන්න මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම තමයි හදලා තියෙන්නේ මේ තියෙන්නේ අහක දාන කෑන් එකක් කෑන් එක උඩින් කපලා මෙන්න මේ වගේ පොඩි සිතුරක් කරලා මෙහෙම හැන් කරනවා මේක පින්ක් එක තාම හැදීගෙන එනවා ඒක ඇර විශ්පෝන් ප්ලාන්ට් එකකුත් හැදෙනවා මෙන්න මෙහෙම බලන්න ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක තමයි ලස්සනටම හැදලා තියෙන්නේ මෙහෙම ගොඩක් උස්සකින් හැදුවාම පල්ලෙහාටම වැටෙනවා හරිම ලස්සනයි මේක හොඳට වැහුණාම කෑන් එකක් පේන්නේ නැහනේ බෝල් එක දිගට මේ විදිහට හැදෙනවා ලස්සනට ඔයාලට මම මේ පොඩි අයිඩියා එකක් ගන්න තමයි පෙන්නුවේ මේ ලිප්ටික් ෆ්ලවර් එක මම හදලා චුට්ටක් තිබ්බා දැන් තමයි හැදීගෙන ඉන්නේ ඒකෙත් අර ටිෂු එකක් හැදලා තියෙනවා තාම මේ හැදෙන ගමන් ඒකට මල් ඇවිල්ලා මේවත් හදලා තියෙන අර කෑන් කෑල්ලකමයි කෑන් එක උඩින් කපලා දාලා මේ විදියට සිතුරු දෙකක් කරලා මේ විදියට හැන් කරන්නේ ඒතර එකක් මේ ඕල් එකෙත් එක්ක හැදෙනවා මේකත් අර ගොඩක් පිරීලා ආවිල්ලා මල්ලාවම ගොඩාක් ලස්සනයි පල්ලෙහාට වැටෙනවා නේද මම ඔයගොල්ලෝ අයිඩියා එකක් කරන් පරණ කෑන් කෑලියම තියෙනවනේ අරගෙන මේ විදියට හදන්න මේ තියෙන එපිෂියා එකේ මගේ බිම තියෙන ටික මේවා පොඩි පොඩි පෝච්චර තියෙන ඒවා දැන් පිරීලා වැටලා මේ දිගේ මේ විදියට හැදිලා මේ තියෙන කොළ එක මට මේක අර කෑන් එකකට දාගන්න බැරි වුණා මේකත් හදන්න ඕනේ මේ දිගේ හරිම ලස්සනයි මේ සිමෙන්තියක් උඩ හැදලා තියෙන පෝච්චිය මේක මෙන්න මේක පෝච්චිය මේ අදලා මම එතන එහෙම ගිහින් තිබ්බා ඒක මෙතන වතුර ගතිය වැඩි ඒක නිසා හොඳට හැදලා අන්න බලන්න මම මේකම ගේසියන්න කියලා චූටි අර බෝතලයක් අපිට හැදුවා මේ විදිහට පැන්ට බෝතලයක් අපිට හැදලා මේක චූටි සිදුරක් තියෙනවා මේ සිදුරෙන් මම කරන්නේ මම පෙන්නන්නම් ඔයාලට මම මේක කල්නුත් කරලා තියෙනවා මේ සිදුරෙන් පොඩි ලෑලි කෑල්ලක් අරගෙන ඒ ලෑලි කෑල්ලේ මේක රැණියකින් රඳවනවා ඉතින් මම මෙන්න මේ ලෑලි කෑල්ලේ මේ තියෙන මම ඇණයක් ගහලා මේ ඇණේ අර මේ බොටල් එකේ මේ කෑල්ල ඉල්ලනවා ඒකන මම ගේ ඇණයක් ගහලා බිත්තියේ මේක එල්ල තිබ්බා පල්ලට වැටෙනවා හරිම ලස්සනයි බලන්නකෝ මේ ලෑල්ල අරක කොහොමද හැන් කරනවා ඉන්න මම කරලා පෙන්නන්න මෙන්න මෙහෙම හැන් කරා ඒකල මේක බිත්තියක මෙහෙම එල්ලුවා ලස්සනට පල්ලට මෙහෙම වැටෙනවා බලන්නකෝ ලස්සන හරිම ලස්සන ඔන්න මෙහෙම තමයි බිත්තියක එල්ලුවාම ඔයාලා මේක පිරිසුදු කරලා පිරිසුදුට එල්ලන්න මම ඔයාලට පෙන්නන්න එල්ලුවේ එකේ මඩ ගෑවිලා තියෙනවා මෙහෙම බිත්තිය එල්ලන්න එපා මෙන්න මෙහෙමයි මේක හැදෙන්න පෝච්චිය මදි මේක අර ඉතින් හදීසියකට එල්ලන්න ලස්සනයි ඒ වගේම මේකේ අතු ගොඩක් පල්ලට වැටුනාම මේ පෝච්චිය මේ කෑල්ල වැහිලා යනවා ඒකට හරිම ලස්සනයි බලන්නකෝ ඔයාලත් අයිඩියා එකක් අරගන්න මේ විදිහට තව අර හැංගින් ප්ලාන්ට් මේ වගේ ක්‍රමයකට එල්ලලා අර తాවකාලිකව පොඩි හදිසි අවස්ථාවකට එල්ල ගන්න පුළුවන් හැබැයි ගොඩේ දවසක් තියාගන්න බෑ මේක මදි පෝච්චිය මට අපිට අවුරුද්දට වගේ විශේෂ ෆන්ක්ෂන් එකකට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්
ඉතින් මම මේක දැනට අයින් කරනවා. මම මේ පිරිසුදු කරන්නේම නැතුවනේ හැදුවේ. ඔයාලට පෙන්නන්න ඕන නිසා. මේ තියෙන්නේ පින්ක් එක. පින්ක් එක කොළ පාට කොළේ එකේ තියෙන්නේ. වැස්සට ටිකක් සවුත් වෙලා පින්ක් එක මගේ. මේක මම සෝෆා එකේ මැද සෙටියේ තියලා තිබ්බේ. බුෂ් එක වගේ හරි ලස්සනට මේක තියලා වැස්සට පොඩ්ඩක් සවුත් වෙලා. හොඳයි එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. ඔයාලත් මේ පිෂියා ප්ලාන්ට් එක අරගෙන එක එක විදිහට හදලා බලන්න. අරම ලස්සන ප්ලාන්ට් එකක්. එහෙනම් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Enjoy your life. Thank you.